නෝනා අම්ම නැත්ද? අම්මා නෑනේ. අම්මා වැඩකට එළියට ගිහිල්ලා. ඇයි දන්නේ නෑ ආවේ නේද? නෝනා අම්ම කිව්වා මට කසාදයක් හොයන්න කියලා. අකොඩෝ. අපේ අම්මත් පුදුම ගෑණියෙක්. මට කසාද හොයන්න ඕන කාලේ පිටහේ පාටුවන්ට කසාද හොයනවා. මොකද්ද නෝනෝ කුටු කුටු ගාලා කිව්වේ? නෑ අංකල් අම්මා එන්න පරක්කු වෙයි කියලා කිව්වේ. නෝනා මේ ෆොටෝ එක බලන්නකෝ. හරි වැඩක් නේ. ඔහෙට මනමාලියෝ බලනේවට මට මනමාලියෝ පෙන්වන්නේ ඇයි? අනේ නෝනේ මම කසාද ජෝඩු කරනවා විතරයි. මට මේ නැහෙන් දෙහින කාලේ මක්කටද කසාද? මම බඳින කෙනා ගැන මට තියෙනවා කොන්දේසියක්. මේ මහත්තයා හරිම හොඳ මහත්තයා. අඩු ගානේ වැරදි පානයක් ගන්නෙත් නෑ. හොඳම දේ තමයි මේ මහත්තයා රජ වෙනවා කියලා හඳහනෙක් තියෙනවා. අපෝ එහෙනම් මට එපා. ඇයි මෙච්චර හොඳ මැණික් ගලකට පයින් ගහන්නේ? හොඳ මැණික ඕක තිරුවාන ගලක්. අපේ සීයගේ පරම්පරාවට කලින් පරම්පරාවේ රජපෙළපත නම් මට ඕකට හා කියන්න තිබුණා. ඇයි දැන් බෑ කියන්නේ? දැන් ඉන්නේ ජනාධිපතිලා. අවුරුදු 5ක් උපරිම රජකම් කරයි. ඊගාව අවුරුදු 5න් උසාවි යන්න වෙනවා පොලිසිය යන්න වෙනවා. අපෝ මට නම් එපා. යනවා පොතක් බලාගෙන මට මගේ පාඩුවේ ඉන්න දීලා.